මොකද ඇදක්කේ උඹ යන්නේ? උඹ කොහෙද යන්නේ? මම මේ හන්දියේ කඩේ ගාවට ගිහින් එන්න කියලා. මම යනවා ඩේ. මට ඔය නිකන් ඉන්නකොට කලහන්තයක් වගේ එනවා. බලන් ඔය අතු ගෑවත් ඕවා මේවා කෙරුවත් නිකන් කලහන්තෙට වගේ එනවා. ඇයි දන්නේ? ඊට පස්සේ මේ බෙහෙත් ටිකක් ගන්න යන්නේ. අපේ මේක ප්‍රෙෂර් සීනි ඕවා නෑ අපිට. මං හිතන්නේ ඔය මේ නිකන් වැඩ වැඩිනේ ඕවට හින්දා වෙන්ද. මේ බෙහෙත් ටිකක් අරගෙන එන්න යන්නේ. අපේ කොල්ලා අයියේ මං ඕක කීවා විතරයි රුපියල් 50000ක් දාලා. මේ අර ප්‍රයිවට් ඉස්පිරිතාලෙකින් ගන්න කියලා. මං ඉතින් කීවා මේ හා කීවා මං බොරුවට. ඒ වුණාට ඔව් අයිතුරු කව ගන්න තියාගන්න පෙවිමලෝ. වියදම් කරලා බෑනේ. මේ ඒ හින්දා අපේ කොල්ලා අඳුරුන ડોක්ටර් කෙනෙක් ඉන්නවා මේ මහරෝහලේ. මේ හයි ඉස්පිරිතාලේ ඉන්නවා. උඹ එනවද මාත් එක්ක යන්නේ? නෑ අක්කා මම යන්න ඕනේ අර ඇන්ජිලා ගෙදර. මං ගිහින් එන්නම් අක්කා යන්න. ඇන්ජිලා ගෙදර? ඔව්. මේ මොකටද? අර මේ ඉල්ලගත්ත බේසන් වගේක් තියෙනවා මං දීලා එන්න. මේ මෙව්වා. ඇන්ඩ්‍රියලා ගෙදර ගිහින් වරෙන් එහෙනම්. ඇන්ඩ්‍රියා නන්නේ වාගේ පේන්නේ. කොහොමද දන්නේ? බල්ලෙන්නම්. මං යන්නම් එහෙනම් මේ ඔබ ඵලයක්. ඇන්ඩ්‍රියලා ගෙදර ඇයි? අක්කා යන්න. මේ මිසි මට නම්බරයක් දෙන්නේ. නම්බරයක්. පොඩ්ඩක් ඉන්නම්මා. කොයි? මේ ළඟ නම්බරයක් දෙන්න මට. එහෙම දෙන්න බෑනේ අම්මා අපිට. ආය දෙන්න බෑ කියන්නේ මේකේ ඉන්න දොස්තර මහත්තයා අපේ කොල්ලා හොඳට අඳුරනවා මිසි දන්නේ නැණි මං ගැන මට නම්බරයක් දෙන්න මිස්. මිස් අපිට එහෙම කරන්න බෑ අපි කරන්නේ අපේ රාජකාරිය. ඔයාලගේ රාජකාරිය කරන්න ඕනේ තමයි ඒක ඔයාලා කරන්න. එතකොට ඔයාලා ඔය පොන්න බයින්නේ මට ළඟ නම්බරයක් දෙන්න අපේ කොල්ලා කීවා අර දොස්තර මහත්තයා කෝල් කෙරුවා කියලා මේ නම්බරයක් කිලා ගන්න කියලා දෙන්න බෑ කියන්නේ මොකද? දෙන්න මේ ළඟ නම්බරයක් මේ නැත්තම් කෝලට කෝල් එකක් ගන්න වෙයි. කලබල වෙන්න එපා. හරි අම්මා එහෙනම් ඔය කියන පුතා අඳුන ડોක්ටර් එක්කන් එන්නකෝ. එතකොට අපි නම්බර් එක දෙන්න. දොස්තර මහත්තයා එනවා. ඔයා ගාවට මට නම්බරයක් දෙන්න ළඟ. ඒක තමයි කියන්නේ අම්මා අපිට එහෙම කරන්න බෑනේ. දෙන්න එහෙනම් ඔයාලගේ අම්මේ දොස්තර අය නම් ගහන්න ඉන්න පුළුවන්. අය ඔතෙන්ට තියාගන්න. ඔයාලගේ නම්බර් තියාගන්න. දොස්තර නෝනේ මේ මට ඉඳ ගන්නකොට නිකන් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳලා නැගිටිනකොට ඔය වැඩ කරන කලහන්තේ වගේනවා. මේ වපාන නෑ නිකන් අත් කලහන්තේ වගේනවා මේ දාඩිය එහෙමත් දානවා. ඇඟපතක් රිදෙනවද අම්මා? රිදෙනවා කියන්නේ ඔව් ඉතින්. මේ දවස්වල අවු එහෙම වැඩ කරාද? අවු වෙනන් ඉතින් අපි යන්නේ නෑනේ අවු වෙන්නේ අපි යන්නේ. ඉන්නේ. ඒ උනාට ඇයි දන්නේ? අම්මා මීට කලින් ප්‍රෙෂර් එක චෙක් කරලා තියෙනවද? ප්‍රෙෂර් නම් අපිට කොහොමත් නැතුව ඇති. අපේ අම්මට තාත්තටවත් ප්‍රෙෂර් තිබ්බේ නෑ. සීනි ප්‍රෙෂර් මොකවත් තිබ්බේ නෑ. අපිට මේ කාටවත් තිබ්බේ නෑ. මෙහෙමයි අම්මගේ තාත්තගේ තියෙන්න ඕන නෑ. එන්න පුළුවන් ඒක. මේ අපි කෝකටත් ප්‍රෙෂර් එක පොඩ්ඩක් චෙක් කරලා බලමුද? ප්‍රෙෂර් එක ඕනේ නෑ. මං නම් කියන්නේ ප්‍රෙෂර් අපිට තිබ්බේ නෑ. අපේ කාටවත් ප්‍රෙෂර් තිබිලා නෑ නෝනේ. ප්‍රෙෂර් එක තියෙනවද නැද්ද කියන එක අම්මට තියා අඩු මටවත් කියන්න බෑ බලන්න නැතුව. ඒ නිසා අපි පොඩ්ඩක් ප්‍රෙෂර් එක චෙක් කරලා බලමු. අර වෙනදා ඉන්න දොස්තර මහත්තයා නේද? ඒ දොස්තර මහත්තයා තමයි ඉතින් බෙහෙත් දෙන්නේ හරියට. මේ නැද්ද ඒ දොස්තර? නෑ යාද නෑ. එයා අපේ පුතා මඳුරනවා හොඳට. එයා මේ බෙහෙත් දෙනවා ඉස්සර මං එයාගෙන්මයි බෙහෙත් ගන්නෙ. අද නෑ යා. ඔයා කියනවාට එහෙනම් මිස් මේ ડોක්ටර් මම ප්‍රෙෂර් එක බලලා එන්නම් එහෙනම්. හරි අම්මා. ඔතනින් දකුණට හැල්ලා යන්නකෝ මේ රූම් එකේ. අනේ චුට්ටක් කොහොම ඉන්න? මට කලහන්තේ වාගේ චුට්ටක් ඉන්න. අනේ ඔහොම ඉන්න ටිකක් අය මට කලහන්තේ වාගේ ටිකක් මේ බෙහෙත් ටිකක් ගන්න ආවේ ඉන්න ටිකක් ඉන්න. පොලින් මොකද ඔය? අනේ මිසි මට ටිකක් අමාරුයි අඩේ හිටගෙන ඉන්න බෑ. ඕ. ඔයා චුට්ටක් ඉන්න ඉතින් ඔයාලා මොකද හිටගෙන ඉන්න බැරි ළමයි ඉන්නේ ඔහොම ඉන්න ටිකක්. මේක. ඕක. බයින් දෙපා එහෙම තමයි. අපි ඉතින් වයසක ගොල්ලනේ. ඔයාලා ළමයිනේ. මේකේ මිසි මේ සුදු පෙත්තක් නේ තියෙන්නේ. ડોක්ටර් කිව්වේ නිල් පෙත්තක් දෙනවා කියලා. සුදු පෙත්ත බොන්න දැම්ම ඕනේ නෑ කියලානේ. ડોක්ටර් දීලා තියෙන එක තමයි දුන්නේ අම්මා අපි. ડોක්ටර් කීවනේ සුදු පෙත්තක් නෙමෙයි මේ නිල් පෙත්තක් දෙන්නේ කියලා. ડોක්ටර් දීලා තියෙන එක තමයි අම්මා අපි දෙන්නේ මේ. මේක ආයෙත් අහන්න වෙයිද දන්නේ නෑ ડોක්ටර්ගෙන්.
ඩොක්ටර්ගෙන් ආය අහන්න ඕනේ නෑ අම්මා. අපි ඩොක්ටර් මේ රෙකමන්ඩ් කරලා තියෙන බෙහෙත් තමයි අපි මේ දීලා තියෙනවාට. ඒ වුණාට ඩොක්ටර් කිව්වේ ප්‍රෙෂර් එකට මේ නිල් පාට පෙත්තක් දෙන්නම් ඒක ගන්න අම්මා කියලා මේක සුදු පාට එක කමක් නෑ දැන් ඕකේ ලියලාද එහෙම ඔව් දාලා තියෙනවා ඔව් අම්මා ලියලා තියෙන්නේ මේ තියෙන්නේ. එහෙනම් දෙන්න මිසි මේ තියෙනවා ඔව් ඔව් ප්‍රෙෂර් පෙතිද ඔව් මේ එකක් තියෙන එක ෆාමසියෙන් ගන්න. අපිට කාටවත් ප්‍රෙෂර් තිබ්බේ නෑ ඕ දැක්කද ප්‍රෙෂර් මේක ෆාමසියෙන් ගන්න ඕනේ ඔව් එහෙනම් යන්න මිසි දැන් එන්න අම්මේ එන්න දැන් එන්න මෙතෙන්ට එන්න අපේ අම්මේ මෙව්වා මෙතන හයි කරලා නෑ එහෙම රිදුන්නේ නෑ ඒ උනාට මෙව්වා පාරේ මිනිස්සු යන වෙනවනේ ඇයිද ලෙඩ්ඩුනේ යන්නේ මෙව්වා මෙතන හයි කරලා නෑ ඔළුවත් වැදුනා ඒ උනාට නෑ කමක් නෑ රිදුන්නේ නෑ ගිහින් එන්න ඇයි ගිහින් එන්න වැදුන්නේ නෑ